සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉන්සයිට් නවල්ස් වෙතින් ගෙනන තවත් එක වීඩියෝ එකකට. අද මම ඔයාලට අරගෙන ආවේ සුපිරිම නවකතාවක්. මේ නවකතාව තමයි රේන්බෝ රොවෙල් විසින් රචනා කරන ලද ෆන් ගර්ල් කියන ඉංග්‍රීසි නවකතාව. කතාව පටන් ගන්න මෙහෙම. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ කැට්රිනා. කැට්රිනා කියන්නේ සමාජශීලී නැති තනියම ඉන්න කැමති කියන ළමයෙක්. ඒ වගේම කැට්රිනා මිතුරන් ආශ්‍රය කරන්න කැමති නැහැ. කැට්රිනාගේ මුළු ජීවිතේම කොට නැගෙන්නේ එයා කැමතිම සයිමන් ස්නෝ කියන නවකතාවත් එක්ක. මේ සයිමන් ස්නෝ කියන නවකතාව ෆැන්ටසි නවකතාවක්. ඒ නිසා මේ නවකතාවත් එක්ක ජීවත් වෙන්න කැට්රිනා ගොඩක් ආස වෙනවා. කැට්රිනාට අම්මයි තාත්තයි තව සහෝදරියක් ඉන්නවා. කැට්රිනා පොඩි කාලේදීම අම්මා දාලා යනවා. තාත්තා ලෙඩෙන් ඉන්නේ. ඒ වගේම බාල සහෝදරිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඉතින් මේ සිදුවීම් එක්ක ඉස්සරහට කැට්රිනාට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද? කැට්රිනාගේ ජීවිතේට මොන වගේ දෙයක් වේවිද? ඉස්සරහට ඔයාලට දැනගන්න පුළුවන්. අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මුලින් කිව්වා වගේම කැට්රිනා කියන්නේ තනියෙන් ඉන්න කැමති, මිතුරන් ආශ්‍රය කරන්න කැමති නැති, සමාජයත් එක්ක ගැටෙන්න කැමති නැති තරුණියක්. කැට්රිනා ගොඩක්ම කරන්නේ Taman කැමතිම නවකතාව වන සයිමන් ස්නෝ කියන නවකතාව කියවමින් ඒ කතාවේ තියෙන ෆැන්ටසි ලෝකෙත් එක්ක ජීවත් වෙන්න. ඒ කියන්නේ කැට්රිනා නිතරම කරන්නේ ඒ කතාවේ වෙන සිද්ධි, චරිත එක්ක ජීවිතේ ගොඩනගා ගන්න එක. ඉතින් මේ සයිමන් ස්නෝ කියන ෆැන්ටසි නවකතාව ඇතුළේ ජීවත් වෙන කැට්රිනාට මේ නවකතාව මූලික කරගෙන අන්තර්ජාලය තුළ ෆෑන් ෆික්ෂන් නවකතාවක් ලියනවා. ඒකේ නම තමයි කැරි ඔන් සයිමන්. මේ කැට්රිනාගේ ෆෑන් ෆික්ෂන් නවකතාවකට ලොකු රසික පිරිසක් නිර්මාණය වෙනවා. ඒ වගේම කැට්රිනාට ඉන්නව නියුන් සහෝදරියක්. ඇගේ නම රේන්. මේ නියුන් සහෝදරිය කැට්රිනාට වඩා ගොඩක් වෙනස්. කැට්රිනා සමාජයට යන්නේ නැතුව හැංගිලා ජීවත් වෙද්දී මේ රේන් කියන සහෝදරිය මිතුරන් ගොඩක් ගොඩනගාගෙන සමාජයත් එක්ක ගැටමින් විවෘතව ජීවත් වෙන කෙනෙක්. ඉතින් මේ දෙන්නම ඉස්කෝලේ යන වයසේ ඉන්නේ. ඉතින් ඉස්කෝලේ ගියාම කැටි වෙන ළමයි එක්ක ඉන්නේ නැහැ. රේන් එක්ක ඉන්න තමයි ආස කරන්නේ. ඒත් රේන් කැමති නැහැ කැටි එක්ක ඉන්න. රේන් ඉස්කෝලේට ගියන් පස්සේ කැටිගේ නෑත් වෙලා ඉන්න උත්සාහ කරනවා. වෙනත් යාළුවන් එක්ක කාලය ගත කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ රේන් කැටිගේ නෑත් වෙලා විද්‍යාලයේ මිතුරන් එකතු වෙලා කරන සාදවලට යන්න ඇබ්බැහි වෙනවා. මේ නිසා මේ සහෝදරියන් දෙදෙනාගේ බැඳීම ගොඩක් අඩු වෙනවා. ඒ වගේම රියෝ ඇවරි කියන්නේ කැටිගේ රේන්ගේ තාත්තා. ඔහු බරපතල රෝගයකින් පෙළෙනවා. ඒත් මේ රෝගය ගැන තාත්තා රේන්ටයි කැටිටයි කියන්නේ නැහැ. මේ නිසා රේන් සහ කැටි ඉස්කෝලේට ගියන් පස්සේ තාත්තා තනියම ගෙදරට වෙලා ඉඳන් වේදනාව විඳිනවා. ඉස්කෝලේදී රේන්, ඒ කියන්නේ කැටිගේ සහෝදරිය තනියෙන් ඉන්න තීරණය කරපු නිසා වෙනත් නේවාසිකාගාරයකට යන්න තීරණය කරනවා. මේ නිසා ඉස්කෝලේ ඇතුළේදී කැටරිනා තවත් තනි වෙනවා. මේ නිසා කැටරිනාට සිද්ධ වෙනවා සහෝදරිය නැතිව වෙනත් නේවාසිකාගාරයක නවාතැන් ගන්න. මේ නේවාසිකාගාර ජීවිතයේ කැටරිනාට ගොඩක් අමාරු වෙනවා. කැටරිනා අඩුම කෑම ගන්නවත් එළියට යන්නේ නැති තරම් කාමරයට වෙලා හිර වෙලා ඉන්න තීරණය කරනවා. මේ කාමරයේදී කැටරිනාට හම්බෙනවා රීගන් කියලා තරුණියක්. රීගන් තමයි කැටරිනාගේ රූම්මේට්. මේ දෙන්න හම්බෙන මුල් කාලෙදී කැටරිනා දකිනවා රීගන් කියන ගොඩක් නපුරු කෙනෙක් කියලා. ඒත් අවසානයේදී රීගන් කැට්රිනාව සමාජශීලී කරන්න ගොඩක් උත්සාහ කරනවා. කැට්රිනා එක්ක කෑම ගන්න එළියට යන්න, මිතුරන් එක්ක කතා බහ කරන්න වගේ දේවල් වලට රීගන් කැට්රිනාට උදව් කරනවා. මේ අතර කැට්රිනාට අලුත් මිතුරෙක් හම්බෙනවා. ඒ තමයි ලෙවි. ලෙවි කියන්නේ රීගන්ගේ හොඳම මිතුරා. මොහු රීගන්ගේ කැට්රිනාගේ කාමරයට නිතරම යන කෙනෙක්. මේ නිසා ලෙවි කැට්රිනාත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. මේ නිසාම ලෙවි කැට්රිනාගේ පළවෙනි පෙම්වතා බවට පත් වෙනවා. මේ අතර කැට්රිනා කැරි ඔන් සයිමන් කියන නවකතාව දිගටම කරගෙන යනවා. මේ නිසා කැට්රිනාගේ ප්‍රබන්ධ ලිවීමේ හැකියාව ගොඩක් දියුණු වෙලා තියෙන්නේ. ඉතින් කැටිට මේ තියෙන ප්‍රබන්ධ ලිවීමේ හැකියාව නිසා ඉස්කෝලේදී ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි පිපර් කියන මහාචාර්යවරයාගේ පන්තියකට සහභාගී වෙලා ඇගේ ප්‍රබන්ධ ලිවීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව ලැබීම. ඉතින් මේ පන්තියේ ළමයින්ට සිද්ධ වෙනවා Taman ලියන අලුත් නිර්මාණශීලී නවකතාවක් පන්තියේ ඉදිරිපත් කරන්න. ඉතින් මේකට කැටි ඉදිරිපත් කරන්නේ Taman ලියන ෆෑන් ෆික්ෂන් නවකතාව. ඒ කියන්නේ කැරි ඔන් සයිමන් කියන නවකතාව. ඉතින් මේ නවකතාවට මහාචාර්යවරයාගෙන් ලොකු විරෝධයක් ඇති වෙනවා. මේ නවකතාව අනුවර්තනයක්. අනුන්ගේ නවකතාවක් සොරකම් කිරීමක් වගේ දෙයක් කියලා මහාචාර්යවරයා කියනවා. ඉතින් මේ නිසා මහාචාර්යවරයා ලකුණු දෙද්දි ගොඩක් අඩු ලකුණු ප්‍රමාණයක් තමයි කැට්රිනාට දෙන්නේ. ඒ වගේම මහාචාර්යවරයා කියනවා කැට්රිනාගේ නවකතා ලිවීමේ හැකියාව විනාශ වෙන්නේ මේ ෆෑන් ෆික්ෂන් නවකතා ලිවීම නිසා කියලා. ඉතින් මේ සිද්ධියත් එක්ක කැට්රිනාගේ ලේඛන ජීවිතය අඩාල වෙනවා. ඇය තමන්ගේ කැරි ඔන් සයිමන් නවකතාවේ අවසාන පරිච්ඡේදය සම්පූර්ණ කිරීමේ ඉලක්කය තවදුරටත් කල් දානවා. මේ සිද්ධියදී ලෙවි, ඒ කියන්නේ කැට්රින්ගේ පෙම්වතා, කැට්රින්ට ගොඩක් උදව් කරනවා. ලෙවිට කියවීමේ හැකියාව නැති වුණත් ඔහු ඉතා අවංක ආදරණීය චරිතයක්. ඔහු කැට්රිනාගේ ෆෑන් ෆික්ෂන් නවකතාව කියවන්න බැරි වුණාට ෆෑන් ෆික්ෂන් කතාව ගැන කැට්රිනා කියන දේවල් අහගෙන ඉන්නවා. සවන් දෙනවා. මේ නිසා කැට්රිනාට ලොකු ශක්තියක් ඇති වෙනවා. මොකද ඇගේ කතාව අහන්න එක රසිකයෙක් හරි ඉන්නවා කියලා එයා හිතනවා. මේ අතරේ රේන් කැට්රිනාගෙන් ඈත් වෙලා එයා කැමති ජීවිතය ගත කරනවා. ඉස්කෝලේ මිතුරන් පවත්වන හැම සාදයකටම එකතු වෙනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. මේ අතර එක සාදයකදී රේන්ට මත්ද්‍රව්‍ය විෂ වෙනවා.
මේ නිසා රේන්ට රෝහල් ගත වෙන්න සිද්ධ වෙනවා. මේ සිද්ධියේදී රේන් කොච්චර කැට්රිනාව ඈත් කරත් අවසානයේදී රේන්ට උදව් කරන්න ඉන්න එකම එක්කෙනා වෙන්නේ කැට්රිනා. ඉතින් රෝහලේ රේන්ගේ ළඟින් ඉඳගෙන කැට්රිනා රේන්ට උදව් කරනවා. ඇයව බලා ගන්නවා. මේ සිද්ධියත් එක්ක නිවුන් සහෝදරියන් දෙදෙනා අතර තිබුණ දුරස්ත සමන්තාවය නැති වෙලා යනවා. මේ සිදුවීමත් එක්ක රේන් තමන් කරපු වැරදි පිළිගන්නවා. ඒ වගේම කැතරින්ට සලකපු විදියට සමාව ඉල්ලනවා. ඉතින් මේ සිද්ධියත් එක්ක රේන් සහ කැට්රිනා ටික දවසක් රෝහලේනේ නතර වෙලා ඉන්නේ. මේ නිසා මේ දෙන්නගේ තාත්තා, ඒ කියන්නේ ලියෝ ඇවරි, ගෙදර තනි වෙලා ඉන්න නිසා යාගේ රෝගය ගොඩක් උස්සන්න වෙනවා. මේ නිසා ලියෝ ඇවරිට රෝහල් ගත වෙන්න සිද්ධ වෙනවා. ඉතින් තාත්තා රෝහල් ගත වුණාන් පස්සේ සහෝදරියන් දෙන්න තීරණය කරනවා ඉස්කෝලේ විභාගය ඇතහැරලා තාත්තාව බලා ගන්න. ඉතින් මේ කාලය අතර විශේෂ සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ තමයි පුංචි කාලේදී මේ හැමෝම දාලා ගියපු අම්මා ආයෙ පවුලට එකතු වෙන්න උත්සාහ කරන එක. ඉතින් අම්මා ආයෙත් පවුලට එනවට රේන් ගොඩක් කැමති. ඒත් Taman දාලා ගියපු අම්මා ආයෙත් පවුලට එනවට කැට්රින් කැමති වෙන්නේ නැහැ. කැට්රින්ට ඕන වෙන්න ඕන් කලින් හිටියා වගේ ඉන්න. තාත්තයි රේනුයි ඇයයි සතුටෙන් ජීවත් වෙන්න. ඉතින් මෙහෙම ටික දවසක් ගෙවිලා යද්දි ආයෙත් සහෝදරියන් දෙදෙනාට ඉස්කෝලේ යන්න පුළුවන් වෙනවා. ඉතින් කැට්රින් ඉස්කෝලේ යන්න පටන් ගත්තාන් පස්සේ කැට්රින් තීරණය කරනවා මහාචාර්යවරයාට මුහුණ දෙන්න. මේ නිසා කැට්රිනා ඇයගේ ෆෑන් ෆික්ෂන් නවකතාව වගේම අලුත් නවකතාවක් ලියන්න තීරණය කරනවා. මේ අතරේ ඇයට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි ඇය අහස කරන සයිමන් ස්නෝ නවකතාවේ අවසාන පරිච්ඡේදය පිටවීමට පෙර ඇය ලියන කැරියොන් සයිමන් කියන ෆෑන් ෆික්ෂන් නවකතාවේ අවසාන පරිච්ඡේදය ලියලා එළි දක්වන එක. අවසානයේ කැට්රින්ට ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙනවා. අවසානයේදී කැට්රින් ෆෑන් ෆික්ෂන් නවකතාවලට සීමා නොවි තමන්ට මුණ ගැහුණු මිතුරන්ගෙන් සහ ලෙවිගේ දිරිගැන්වීම මත කැට්රිනාගේම නිර්මාණයක් කළ මුල්ම නවකතාව ලියන්න පටන් ගන්නවා. ඒකේ නම තමයි ඔරිජිනල් ෆික්ෂන්. මේකෙන් කැට්රිනා තේරුම් ගන්නවා ඈ තුල තියෙන ලේඛන හැකියාව ෆෑන් ෆික්ෂන් නවකතාවලට පමණක් සීමා නොකර ඉන්න. ඉතින් අවසානයේදී කැට්රිනා විද්‍යාලයේ පළමු වසර අවසන් කරනවා. මේ එක්ක ඇගේ කාමරේ තනි වෙලා ඉන ජීවිතයෙන් මිදලා මිතුරන් ආශ්‍රය කිරීම ගොඩක් වැඩි වෙනවා. ඇගේ සහෝදරිය රේන් එක්ක තියෙන සම්බන්ධතාවය ශක්තිමත් වෙනවා. ඒ වගේම ලෙවිගේ ආදර සම්බන්ධතාවය ස්ථාවර වෙනවා. ඉතින් මේ කතාවේ අවසානයේදී කැට්රිනා විද්‍යාල ජීවිතයේ යථාර්ථය වගේම ෆැන්ටසි ලෝකේ යන දෙකේම සතුරෙන් ජීවත් වීමට ඉගෙන ගන්නවා. ඉතින් මේ කතාවේ නොවලට දෙන පණිවිඩය තමයි ඔබ කැමති දේ වෙනුවෙන් පෙනී සිටින්න. නමුත් සැබෑ ජීවිතයේ අත් නොහරින්න යන්නයි. ඉතින් මෙතනින් මේ සුපිරි නවකතාව අවසන් වෙනවා. මේ වගේ සුපිරි නවකතාවක් අරන් අපි ආයෙත් හමු වෙමු. මේ වගේ රසවත් නවකතා රස විඳින්න අමතක නොකර අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එක click කරාම අපි වීඩියෝ එකක් දාපුවම ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් see you soon.